ඔන්න යාළුවනේ මෙතන ආයිබුවන් ඉතින් ඕන් අදත් ආරු දඩයමක් අද යන්නේ ඉතින් වෙනම ප්ලේස් එකකට යන්නේ අපි ගිහිල්ලා බලමු එතනින් මාළුවෙක් අල්ලගන්න ඉස්සෙල්ලාම ඉතින් වෙනදා ගියම පණයමක් තමයි අල්ලගන්න ඕන අපි යන්කෝ ප්ලේස් එක බලන්න ඔන්න ඉතින් අද ඔය තත්ත්වේ වැහැලා ඉතින් වතුර වැඩි අද ප්ලේස් එක ඉතින් ඔහොම තමයි අපි ඉතින් ඉස්සෙල්ලාම මේ හරියෙන් පණයමක් අල්ලගෙන යොර දාගමු මේක ඉතින් අද ලොකු වීඩියෝ එකක් වෙන්නේ නැහැ මොකද හදිස්සිය ආවේ ස්ටෑන්ඩ් එකක් මුකුත් ගෙනාවේ නැහැ ෆෝන් එක අඳව ගන්න යොට් ටික දාලා අපි සෙට් වෙමු එහෙනම් හරි යාළුවනේ එහෙනම් ඉතින් දැන් මම යොත් දෙකක් ගහගත්තා මෙතනට පණයම දාලා මම පෙන්නන්න ඔයාලට මෙන්න මෙතන එකක් දාගෙන තියෙන්නේ තව ටිකක් එහාට ගිහුවාම අන්න අතන දාගෙන තියෙන්නේ දැන් ඉතින් මම දෙවෙනි යොත ගාවට යන ගමන් ඉන්න ඔයාලට පෙන්නන්න මෙන්න මෙතන දාන තියෙන්නේ අය මෙන්න මෙතන යාළුවනේ ඒක දැනටමත් ඇදගෙන ගිහිල්ලාද කොහෙද ඉන්නවා ඉතින් තව යොත් තුනක් දාගන්න තියෙනවා ප්ලේස් ටැබ් බලලා අපි එටියටත් දාගමු ඉක්මනින් යන්කෝ එනවා ඔන්න ඉතින් යාළුවනේ දැන් ඉතින් මම ප්ලේස් එක හොයාගෙන යන ගමන් ඉන්නේ ඉතින් ලස්සන ගල් තලාවක් තිබ්බ මම යද්දි නා කොහොමද ලස්සන අන්න අර පැත්තෙන් තමයි මං ආවේ දැන් ඉතින් මම ප්ලේස් එක හොයාගෙන යන ගමන් ඉන්නේ ඉතින් කොහොමද තමයි අද මගේ දවස ගෙවෙන්නේ පියන් ඉක්මනින් ප්ලේස් එක හොයාගමු වැඩේ කියන්නේ අද වතුර බොර වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ තව වෙන අවුලක් නැහැ ෂෙව් ගන්න දවස් හොඳයි යනවා ඉතින් මම යන්නක කොහොම තමයි ඉතින් මම මාළු අල්ලන්න ආපුවාම දවස ගෙවෙන්නේ කැලිය අස්සින් මුල් අස්සින් යනවා ඉතින් ඒක වෙනම විනෝදාංශයක් මේ වගේ තැනකුත් නම් හොඳයි වැඩේ කියන්නේ එතන මේ මුල්ල නැත්තම් දාගන්න මේ හරි ඉබ්බෝ ඉන්නවා ඒක තමයි කේස් එක ඉබ්බෝ ඉන්නේ තමයි මේ හරි කේස් එක නැත්තම් නම් දාගන්න තිබ්බ නැත්තම් ඉබ්බෝ කනයි පායනවා අවුනාපම ගලව ගන්නත් බෑ පියංකෝ තව ටිකක් ඉස්සරහට ඔන්න මගේ යාළුවනේ සුපිරි ප්ලේස් එකකට ආවා කොහොමද ලස්සන මේ ටික ලස්සන ගොඩක් ලස්සන වෙලා පේන්නේ වතුර පොර හින්දා ඔන්න මේ ටිකේ තමයි දාගන්න සුපිරි ප්ලේස් එකක් මෙතන මට මාළු අල්ලපු එක්කෙනෙක් තමයි කිව්වේ අපි එනම් ප්ලේස් එකක් හොයාගෙන මේ හරියෙන් දාගමු ඔන්න යාළුවනේ තුන්වෙනි යොත මෙතන දාගත්තා හරිද මෙන්න මෙතන අන්න අර තියෙන ඉපියා ඔන්න උතන දාගත්තා දැන් තියෙන්නේ ඉතින් හතරවෙනි එක දාගන්න අපි හතරවෙනි එක හොඳ ප්ලේස් එකක් බලලා එතන දාගමු එහෙනම් අපි යන් චාලුවනේ ආර සොයාගෙන යා එහා පැත්තට පැන ගන්න තිබ්බනම් තමයි හරි චංචා අන්න අතන මුලේ දාගත්තා නම් මචෝ ෂුවර් ෂොට් එක පියංකෝ එහා පැත්තෙන් බලන්න මෙන්න මෙහෙමයි මචං වෙන්නේ හරිද මෙන්න මෙතන ගහ උඩින් නැගලා ගලට පනින්න තියෙන්නේ
අපි නම් මේ වැඩේ කරගමු. ඕන්න ඒ වැඩේ දැන් නෑ ඔය මොනවා කරන්න. ඔන්න යාළුවනේ ගහ උඩ ඉන්නේ හොඳේ. වැටෙයිද දන්නේ නෑ මම වතුරට. වැටුනොත් එහෙම අල්ල ගන්න ඕන හොඳේ හරිද? කුඹුක් මුලක් උඩ ඉන්නේ. ඔන්න ඉතින් ගහ උඩ ඉඳගෙන මම ඉන්නවා. අතන සුපිරි ප්ලේස් එක අන්න අතන ඉස්සරහ. එතන තමයි දාගන්න ඕන. මුලක් වෙట్లా තින්නේ මුල්ලස්සේ තමයි සුපිරි යාරු ඉන්නේ මචං. ආයේ මචං කිලෝ 6 7 උන් ඉන්නේ. හරිද? මේ අපි මෙතනට ගාලා මේ දාගමු. මේ මෙතන යන්නත් එපේ. මම පොඩ්ඩක් දාඩිය අයියෝ එකයි පොඩ්ඩක් හිටියේ මෙතන. මෙතන කූල් කුඹුක් ගහකුත් තියෙනවා. තරණ ගහකුත් තියෙනවා. මම ඉතින් ඉන්නවා එතන පොඩ්ඩක් කියලා. හිමන්නේ මොනවා. අපි යා අග්ගලා ගිහලා දාගමු බෝගලෙක් අල්ලලා. හරි යාළුවනේ ඉතින් දැන් ඉතින් යෝස් 4ක් දාගත්තා. හරිද? අන්න අර මේ මුලට එහා පැත්තේ සුපිරි ප්ලේස් එකක් තියෙනවා. ඒ ප්ලේස් එකෙන් තමයි මම දාගත්තේ. මට වීඩියෝ කරගන්න බැරි වුණා. ප්ලේස් 4යි තියෙන්නේ යාළුවනේ. මේ ආයි ඉතින් වෙන ප්ලේස් එකක් මම හෙව්වා. සෙට් උනේ නෑ මට. මම ප්ලේස් 4න් දාගත්තේ. තව යොතක් තියෙනවා ඉතුරු වෙලා. එහෙම වුණොත් ඔය මේ මගකදී ඔය කොහෙන් හරි දාන යනවා. සෙට් පිච්ච තැනක් හිටියොත් එහෙම මාළුවෙක් දැන් ඉතින් මූණකට පොඩ්ඩක් හොදගෙන ඉන්නවා. දැන් ඉතින් යන්න ඕන. දැන් යොත් 4 දාගත්තානේ. 4 වෙනි යොත නම් මම බලාගත්තා. ඉතුරු යොත් තුන බලමු අපි එනං ගිහිල්ලා. දැන් ඉතින් අර අතන ගහ උඩින් නැගලා යන්නත් ඕන. එපා වෙන කෝස් එක වැඩි අද. මේ ස්ටෑන්ඩ් එක ගෙනාවෙන්න වීඩියෝ කරගන්න පොඩ්ඩක් අද අපහසුයි. හරි කමක් නැහැ කොහොම වෙතත් අපි අදාරේ කල්ලමු. අපි යන් එන ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. නේ මෙතන උතේ තත්ත්වය බලමු. අස්සේ ටිකක් පටලලා තිබ්බේ. මාළුවා ඉන්නවා. අපි බලමු ඊළඟ ප්ලේස් එකට ගිහිල්ලා. ඔන්න යාළුවනේ ඊළඟ යොත. අපි ඒකත් හිමීට ඇදලා බලමු. මාළුවත් නිකන් ඉන්න පාටයි වගේ. ඔව් යාළුවනේ මාළුවා ඉන්නවා. මාළුවා නම් මැරිලා මාළුවා ඇදලා තියෙන පාටයි. මේක මාළුවා ඇදලා තියෙනවා. අපි මේකට මාළුවෙක් ගහගමු. ඔන්න යාළුවනේ දැන් ඉතින් අන්තිම යොත ගාවට බලා ගන්න යන්නේ. එතන නම් ෂුවර් එකක් තියෙනවා. ඇදගෙන ගිහින් තියෙන පාටයි. බලමු අපි. ඒකෙත් මාළුවා ඉන්නවා. ඔන්න යාළුවනේ මෙතනින් තමයි සෙට් උනේ ආරා. හොඳ පණයි නේද පොරට. එදත් මේ වගේ එකක් තමයි යවුනේ මට. වෙන්න බාන්නේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 250 300ක් වගේ දිනවනේ. වැඩි නේද? ආරු දඩේම. ඔන්න ඉතින් ගන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉල්ල උස්සන්න පොඩ්ඩක්. උස්සන්න. ඔන්න බඩු. ගිරලා ඉන්නේ. පොඩි කට්ට නේද? ඔව්. මූ නෙමෙයි ගැහුවේ ඉස්සෙල්ලා. මූ නෙමෙයි ගැහුනේ. ලොවෙත් මූ නෙමෙයි. ලොකුවේ ගැහුවේ. සෑහෙන දවසකින්. චාමරායත් එක්ක මාළු දඩේම. ගිල්ලා නැහැ පුතා මේ ඇති කරන්න පුළුවන් හොඳේ. පුළුවන් නේ? මේක අපි යන ෂේප් එක ගල්ලා ගමු. ඔව් ඉරෙනවානේ. අවුලන්නේ මේ ඔහොම තියාගෙන. ඔවෙත් මූ නෙවෙයි. අපි ආ පොල් කොටේ ගාව දාලා තියෙනවා. පොල් කොටේ ගාව මට ෂුවර් දේ උනාර පොල් කොටේ ගාව. තාක් ගහනවා මාළු ආය. මූ හොඳට කාලා ඉන්නේ මේ බලනවා බඩ. මාළුවාම ගිල්ලා ඉන්න බඩු. හොඳයි අතට ගිහලා කොහොමද? ඔව්.
තැහෙන කරදරේ. යා. අර කුකුඩයක් දාගන්න තිබ්බනම් ඈ ඔය හරියට හ්ම් අර කුකුඩයක් දාගන්න තිබ්බනම් වදිනවා තව එකෙක් හරි. වදිනවා තමන්නේ අද විතරක් නෙමෙයි හෙටත් දවස ඉන්නවා පුතා. බඩු ඉන්නවා මේ අද වතුර පෑදුම නැතිනම් මන්නම් කියන්නේ අහුුනේ නැත්තේ. නැත්තම් මීට වැඩි අහු වෙනවනේ. හරි හිත සංසෙන්න අහුණානේ. අහු වුණා අපේ අම්මෝ උදේ ඉඳන් කොච්චර කට්ටක් අල්ලගන්න. වෙන්න ඕක තමයි ටයිම් එක පුතා. ඕක තමයි ටයිම්. ඉතින් දැඟලුවා දවල්ට කනාවට අහුනොත් ඔව් තමයි ටයිම් එක ඕක තමයි. ඕම ඒ ටයිම් එකට දාලා මේ ටයිම් එකට ආවම මාළුවෙක් වැදිලා. නෑ කිසි අවුලකුත් නෑනේ වැඩ කරලා වුණත් එන්න පුළුවන් ඇවිල්ලා. සේප් එක. වැඩේ කියන්නේ මේ ගෙදර ළඟම. අනේ මෙහෙම හරියට. ප්‍රවේශමෙන් මාත් නම් අර වියක්. ටිකක් කියනවා අර වතුර වැඩි කාලෙත් මේකෙන් තමයි ගියේ. වේගෙන්. ඔන්න ඉතින් අවසාන යොත ගාවට යන්න යාළුවනේ අපි. ඕක ඉන්න ඕන කිලෝ 5 විතර බාණ්ඩයක්. මට සිත් මට එදා වුණා බඩු කැල්ලක වුණා. ඔය අනන් ගියා මම මේ නැලවෙනවා. ඒක නෑනේ. උස්සලා බලමුකෝ ඒකෙත් අපි. නිකන් හදිමු. වදින්න නැතුව තියෙන එක හොඳයි අර තෙලිය අහුවෙන්නේ. ඔව් ඒකෙත් කාලා බඩු. කාලා තින්නේ. අවුලන්නේ වතුරට දාලා යන් හෙට උදේ ගන්න පුළුවන් නේ. මේක නෙමෙයි මේ අර පොඩි කට්ට ගහ ගන්න තිබ්බනම් අහුවෙනවා. අහු වෙනවා. ගිල ගන්නත් බෑනේ ලොකු වෙන්නේ. ඕක ආයේ නැද්ද ඒකට? අය නෑනේ. අය ගන්න විදිහ වෙලේ තියෙනවා අපේ. ඒ කවුරු අරකට තිබ්බනම් මාල් ටිකක් ගත්තා. අවුලන්නේ ෆ්‍රී ටයිම් නේ මේ දවස්වල. ඔව්නේ. වනමු කටු දාලා පුතා කියන්නේ ඔව් මම ඔය තනකොළ කපායනවා සාමාන්‍ය කිලෝ 80කට හිට වෙන්න. ඔව් ඔය ගහ දිගේ ඉන්නේ අර වෙහි කාලේ වතුර වැඩි කාලේ. ඔය ගහ උඩින් අපි ආවා ගෙන්නු. එන්නේ. ඔව්. ඉතින් ඕක උස්සගෙන මේ යනවා කියන්නේ. ඕක උස්සගෙන එතකොට මම මේක කරන්නේ. ගියොත් තමයි කපන්න ඕනේ. ඈ? ඔයා තමයි කපන්න ඕනේ. අනේ අපි නම් ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු.